හයි ගයිස් කොහොමද ඉතින් ඔයාලට ඔන්න වෙනද වගේම අදත් ඔයා මේක තුලා ඉන්නේ SL Tech Works YouTube channel එකෙන් අරගෙන තවත් brand new episode එකක් එක්ක. ඔව් ඉතින් ඔයා දැනනවත් දන්නේ නැති අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන පාත් එක සම්බන්ධයෙන්ද කියන කාරණේ. ඔව් ඉතින් ඔයා හිතුවා හරිනම හරි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ යාළුවනේ කොහොමද ඔයා විසින්ම ඒ කියන්නේ self studies කරලා ඔයාලගේ තියෙන ethical hacking knowledge එක සහ cloud computing එහෙම නැත්නම් කතා කරමු cyber security ඔන්න ඕනම field එකක දැනුමක් ලබා ගන්න කියන කාරණේ සම්බන්ධයෙන් තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව් දැන් ඉතින් ඔයා දන්නවා ලංකාව තුල ගොඩක් දෙනෙක් courses follow කරනවා. ඉතින් ඒ course වලට ගොඩක් ලොකු මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ලක්ෂ ගණන් වියදම් කරන්න සිද්ධ වෙනවා. නමුත් අද මම මේ කියලා දෙන site එක through ඔයාලට කිසිම මුදලක් ගෙවන්න නැතුව ඔව් CLCM free ඔයාලට ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. මම අර කිව්ව subject සේරම. හරි. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. වීඩියෝ එක ගිහලා බලමු මොකද්ද මේ මෙච්චර වටින site එක කියලා. ඉතින් තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැද්ද? එහෙනම් ඉතින් කරන්න තියෙන්නේ ඔය පල්ලෙන් පෙන්න subscribe button එක click කරලා එයා පැත්තේ තියෙන bell notification එකත් all දාලා තියාගන්න. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එක බලන්න. හරි යාළුවනේ. ඉතින් මුලින්ම ඔයාලා කරන්න තියෙන්නේ ඔයාගේ browser එක open කරගෙන ඔයා search කරගන්න hacker AI කියලා. නැත්නම් hacker AI කියලා search කරගන්න. hacker AI කියලා search කරාට පස්සේ search result එක යාළුවනේ උඩ මෙනවා මෙන්න මේ විදිහට site එක. ඉතින් මෙන්න මේ site එකට ඔයා log වෙන්න ඕන. ඉතින් මුලින්ම ඔයාගේ account එකක් create කරලා ඔයා මේකට sign up වෙන්න ඕන. හරි. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් යාළුවනේ මේක interface එක. ඔව් සාමාන්‍යයෙන් ඔයා use කරන ChatGPT එකේ interface එක තමයි මේකෙත් තියෙන්නේ. මොකද යාළුවනේ මේකත් AI pen testing assistant site එකක්. ඉතින් මේකෙදි යාළුවනේ ඔයාලට අවශ්‍ය කරන ඕනම කාරණා deep search එකක් එක්ක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම කියන්නේ හේතුව තමයි යාළුවනේ අදින් පස්සේවත් මේක යූස් කරනවා අනිවාර්යෙන්ම මම දන්නවා. මොකද මමත් මේ සයිට් එක දැනගත්තට පස්සේ ChatGPT එක වගේම එහෙම නැත්නම් Gemini එක වගේම මේ සයිට් එකත් මම ෆලෝ කරනවා දැනටමත්. ඉතින් එතකොට ඒ අත්දැකීම් එක තමයි මම ඔයාලට කියන්නේ මේ සයිට් එක මාර පවර්ෆුල් cyber security සම්බන්ධව ඉගෙන ගන්නවා නම් එහෙම නැත්නම් ethical hacking සම්බන්ධව ඉගෙන ගන්නවා නම් මේ වෙබ්සයිට් එක through ඔයාලට මාරම ගේමක් ගහන්න පුළුවන්. හරිද? ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේ වෙබ්සයිට් එක නැත්නම් මේ සයිට් එක මාරම වැදගත් වෙයි. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. හරි. ඉතින් ඒ කාරණා එක්කම මම කියන්න මොනවාද අපිට මේ වෙබ්සයිට් එක through කරන්න පුළුවන් කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතින් වීඩියෝ එක වැඩි දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ යාළුවනේ. මම කෙටියෙන් සරලව ඔයාලට කියලා දෙන්නම් මොන වගේ කාරණාද මේ වෙබ්සයිට් එක through අපිට කරගන්න පුළුවන් කියලා. ඉතින් මුලින්ම කතා කරන්න යාළුවනේ ඔයා හිතනවා වෙබ් ඩිසයිනර් කෙනෙක් කියලා. හරිද? ඉතින් ඔයා වෙබ් ඩිසයිනර් කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයා හදන වෙබ් පේජ් එකේ සිකියුරිටි එක සම්බන්ධයෙන් ඔයා සැලකිලිමත් වෙන්නම ඕන. මොකද ඔයා බිස්නස් සයිට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ක්ලාස් කරන ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා වෙබ්සයිට් එකක් හදනවා. එතකොට ඔයා මේ වෙබ්සයිට් එකේ payments method අපි දන්නවනේ payment gateway එකක් add කරලා නිතර මිනිස්සු payment කරන දෙයක් නම් අනිවාර්යෙන්ම security එක අනිවාර්යෙන් අවශ්‍ය කරනවා. ඉතින් එතකොට අපිට මේ අපේ channel එකේ අපේ වෙබ්සයිට් එකේ වෙන්න පුළුවන්. නැත්තම් වෙනත් වෙබ්සයිට් එකක වෙන්න පුළුවන් සිකියුරිටි එක චෙක් කරගන්නේ කොහොමද කියන කාරණේ තමයි දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. සරලයි, මාරම සරලයි. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මම මෙතන notepad එකේ පොඩි කෝඩ් එකක් කෝඩ් එක කියලා කියන්නේ අතන කමාන්ඩ් එකක් මම මෙතනින් copy කරගන්නවා. copy කරලා මෙතනින් paste කරනවා. paste කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ මෙතන තියෙනවා analyze කියලා. එහා පැත්තේ තියෙනවා example.com කියලා. ඉතින් මෙන්න මෙතෙන්ට දෙන්න ඕන යාළුවනේ ඔයාගේ වෙබ්සයිට් එකේ name එක. එහෙම නැත්නම් URL එක තමයි ඔයාලට මෙතනින් දෙන්න අවශ්‍ය වෙන්නේ. මම මෙතන දෙනවා යාළුවනේ e-taxalaව කියලා. e-taxalaව කියන සයිට් එකට ගිහිල්ලා මම මේ e-taxalaව සයිට් එකේ URL එක මෙතන ලබා දෙනවා. සාමාන්‍ය e-taxalawa.lk කියන එක ලබා දුන්නා පස්සේ ඔයාට මේ සයිට් එකේ සිකියුරිටි එක සම්බන්ධයෙන් හොඳ ඇනලයිස් එකක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේක තමයි යාළුවනේ මම ඔයාලට කියලා දුන්න පළවෙනි ස්ටෙප් එක. කොහොමද ඔයා වෙබ් ඩිසයිනර් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ කාරණේ මතකම තියාගන්න ඕන දෙයක් තමයි මේ සිකියුරිටි එක සම්බන්ධයෙන්. හරි. ඉතින් මේක තමයි යාළුවනේ මම කතා කරපු පළවෙනි දේ. හරි. අපි දැන් බලමු කොහොමද මේක රිසල්ට් එක කියලා. ඉතින් මාර රිසල්ට් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට ඉංග්‍රීසිම කියලා දෙයක් නැහැ. මේකෙන් ඔයාලට ඉංග්‍රීසි නැතුව සිංහලත් ටයිප් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම දෙනවා මෙතනින් මට සිංහලෙන් එන්න සිංග්ලිෂ් නැතුව කියලා දෙනවා. බලමු සිංහල රිසල්ට් එකක් ලබා දෙයිද කියලා. ඔව්. ඉතින් මෙයා දෙන්නේ සිංග්ලිෂ් වලින් යාළුවනේ. ඉතින් ඔයාලට පුළුවන් සිංහලෙන් සිංග්ලිෂ් නෙමේ සිංහල කියලා දෙන්නවා. සිංග්ලිෂ් නෙමේ සිංහල කියලා දුන්නාට පස්සේ ඔයාට මෙන්න මේ විදියට සිංහලෙන්ම ඔයාගේ රිසල්ට් එක බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මේක තමයි යාළුවනේ මම කතා කරපු පළවෙනි ස්ටෙප් එක. අපි බලමු දෙවෙනි ස්ටෙප් එකෙන් මොන වගේ කාරණාවක්ද අපිට දැනගන්න පුළුවන් කියලා.
හරි යාළුවනේ. ඉතින් දෙවනියට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයා network engineer කෙනෙක් කියලා හිතන්නකෝ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා නිතරම network ports එක වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම මේක නම් වැදගත්ම වෙයි. හරි. ඉතින් අපි බලමු මේ මොකක්ද කියන්න යන කාරණේ කියලා. ඔයාලට කරන්න තියෙන යාළුවනේ මෙන්න මේ විදිහට මම copy කරගන්න command එක මෙතන කියලා ලබා දෙනවා. මම කියන්නම් මේකෙන් මොකක්ද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි කතා කරනවා ඔය ransomware කියලා අපි දන්නේ. ransomware වගේ virus එන්න පුළුවන් ports අපිට මේකෙන් හඳුනා ගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාට කරන්න තියෙන්නේ මේ command එක ලබා දෙන්න. ලබා දුන්නාට පස්සේ ඔයාට ඒකෙන් පුළුවන් ඔයාගේ පරිගණකයකට හෝ නැත්නම් ඔයාගේ වෙන device එකකට සම්බන්ධ වෙන ports වල security එක නැත්නම් ransomware වලින් තියෙන බලපෑම මේකෙන් check කරගන්න හැකියාවක් තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් ඔයා ගොඩක් මේ ගැන ඉගෙන ගන්න කෙනා අනිවාර්යෙන්ම මෙන්න මේ දේවල් ගැනවා ෆලෝ කරලා ඇති. ඉතින් ඒ නිසා ඔයා දන්නවා වෙන්න පුළුවන්. හරි. ඉතින් ඔයාට මේක සිංහලෙනුත් ගන්න පුළුවන්. මම ඔයාට පෙන්නන්නම්. ඔයා normally type කරන්න. මට මේක සිංහලෙන් දෙන්න සිංග්ලිෂ් නැතුව කියලා දීලා මම මෙතනින් enter කරගන්නවා. හරිද? ඉතින් enter කරාට පස්සේ ඔන්න යාළුවනේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ සිංහලෙනුත් ඔයාට හරියටම ගයිඩ්ලයින් එක ලබා දෙලා තියෙනවා. ඉතින් මේකේ තියෙන රිස්ක් එක අන්න ඒ වගේ කාරණා ගොඩක් ඔයාට මේක හරහා දැනගන්න හැකියාවක් තියෙනවා. හරි. ඉතින් මේ ගැන තමයි මම ඔයාලට දෙවෙනිට කතා කරේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ පෝර්ට් සම්බන්ධව සැලකිලිමත් වෙන්න ඕන. මොකද ransomware කියන වෛරස් එකකින් ගොඩක් ඇටැක් වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි මේක. ඉතින් ඒ නිසා මේ සම්බන්ධව ඔයා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන. හරි. එහෙනම් බලමු අපි තුන්වෙනිට කතා කරන්නේ මොන සම්බන්ධෙන්ද කියලා. ඉතින් යාළුවනේ මම තුන්වෙනිට කතා කරන්න බලාපොරොත්තු වෙන දේ නම් අනිවාර්යෙන් ඔයාට වැදගත් වෙන දෙයක්. මොකද යාළුවනේ ඔයා හිතනවා social media එකේ දැනටමත් content create කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ මොකක් හරි business එකකට ඔයා Gmail එක use කරලා ඔයාගේ වැඩ කටයුතු කරගෙන යනවා නම් අනිවාර්යෙන්ම ඔයාලගේ security එක සම්බන්ධයෙන් ඔයා සැලකිලිමත් වෙන්නම ඕන. මොකද ගොඩක් අය කියන දෙයක් තමයි ඔය channel hack වෙනවා නැත්නම් page hack වෙනවා අන්න ඔය වගේ කාරණාවලදී ප්‍රධාන වශයෙන් බලපාන දෙයක් තමයි ඔය password එක. ඒ කියන්නේ සමහරු password දානවා ඔයා දන්නවත් ඇති. දැන් දාන්නම් දානවා කියලා කියන්නේ අපි අන්න ඒ විදිහට password දානවා. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට guess කරලා password එක අපිට ලබා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙන password සමහරු use කරනවා. ඉතින් අන්න ඒ විදිහට ඔයාට පුළුවන් ඔයා දාන password එකේ security එක එහෙම නැත්නම් අපි කතා කරනවා privacy එක ඔයාටම check කරගන්න. ඉතින් ඒකට කරන්න තියෙන ලේසිම දේ විදියයි. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් යනවනේ මෙතන මම code එකක් ලබා දීලා තියෙනවා මෙන්න මේ විදිහට. මේ විදිහට ඔයා code එක ලබා දුන්නාට පස්සේ මෙන්න මෙතන password කියන තැනින් එහා පැත්තේ ඒ කියන්නේ password කියන තැනින් දකුණු පැත්තට තියෙනවා ඔයාගේ password එක paste කරන්න ඕන තැන. මෙතෙන්ට ඔයාගේ password එක දාලා ඔයා මෙතෙන්ට enter කරන්න තියෙන්නේ. සරලයි. ඉතින් enter කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට සිංහලෙන්ම ඔයාගේ password එකේ තියෙන strong එක සහ ඔයාගේ password එකේ තියෙන security එක සම්බන්ධයෙන් මෙයා calculate කරලා දෙනවා මාරම පිළිවෙලට සහ මාරම ඇඩ්වාන්ස් විදිහට. ඉතින් මේ විදිහට තමයි යාළුවනේ ඔයාගේ password එකේ security එකත් ඔයාට check කරගන්න අවස්ථාවක් තියෙන්නේ. හරි. එහෙනම් අපි බලමු යාළුවනේ හතරවෙනි කතා කරන කාරණා මොකක්ද කියලා. මම යාළුවනේ හතරවෙනි ස්ටෙප් එක හැටියට කියලා දෙන්න යන්නේ ඔයා software developer කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා daily code කරනවා වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා මේ code කරද්දී ඔයාට codes වල error එන්න පුළුවන්. එහෙම නැත්නම් codes bugs එන්න පුළුවන්. මෙන්න මේ කාරණා fix කරගන්නේ කොහොමද? මේ site එක through කියලා තමයි දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් ලේසි යාළුවනේ ඔයාලට කරන්න තියෙන ඔයාගේ code එක මේ විදිහට ලබා දෙන්න මෙන්න මේ command එකත් එක්ක. ඉතින් එතකොට මෙයා ඔයාගේ code එකේ තියෙන සියලුම bugs එහෙම නැත්නම් errors මෙතනින් ඔයාට හොයලා දීලා තියෙනවා. ඒ වගේම ඔයාට මේක ෆික්ස් කරගන්න ඕන විදියත් ඔයාට මෙතනින්ම ලබා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මේ ස්ටෙප් එකත් නම් වැදගත් වෙන්නේ software editor කෙනෙක් නම් නැත්නම් code කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ ස්ටෙප් එක ඔයාට ගොඩක් වැදගත් වෙයි. හරි අපි බලමු යාළුවනේ ඊළඟ ස්ටෙප් එක මොකක්ද කියලා. දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන දේ නම් යාළුවනේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතින් සාමාන්‍යයෙන් ඔයා දන්නවා යාළුවනේ මේ phishing email attack කියලා කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් ඔයාගේ බැංකු ගිණුම් වගේ ගොඩක් ආරක්ෂිත දේවල් නැත්නම් ඔයාට අවශ්‍යම කරන දේවල් ගොඩක් මිනිස්සු phishing attack මගින් ලබා ගන්නවා. ඒ කියන්නේ ඔයාගේ details ටික phishing attack එකක් නැත්නම් phishing email එක කරා ඔයාගෙන් අර ගන්නවා. ඉතින් ඔයාවත් දන්නේ නැහැ අපි access ලබා ගත්තේ phishing email එකකට කියලා. ඉතින් ඔයාට මොකක් හරි බොරු මොකක් හරි දෙයක් ලබා දීලා මේක මෙහෙම හම්බ වෙනවා මේක කරොත් මෙහෙම හම්බ වෙනවා කියලා අන්න ඒ විදිහට වර දීලා යම් කිසි email එකක් ඉවයි. ඒකට email එක ආවට පස්සේ ඔයා ඉතින් ක්ලික් කරලා ඔයා ඒ දේවල් ලබා ගන්න ගිහිල්ලා ඔයාගේම details ටික එයාලට යවන එක තමයි මේ phishing attack එකේදී වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාට එන email එක කොහොමද අපි phishing attack එකක් හඳුනාගන්නේ කියලා තමයි දැන් බලන්න යන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ සරලවම මෙන්න මේ command එක ලබා දීලා ඔයාට ආපු email එක මෙතන ලබා දුන්නාට පස්සේ ඔයාට enter press කරන්න තියෙන්නේ සරලවම මේ ඊමේල් එක ඔයාට ෆිෂින් ඇටැක් එකකින් ආපු එකක්ද? එහෙම නැත්නම් මේකෙන් අපිට තියෙන සිකියුරිටි එක සම්බන්ධයෙන් ඔයාට සියලු විස්තර මෙන්න මේ කරා ලබා ගන්න හැකියාවක් තියෙනවා.
ඉතින් මේ තියෙන මේ සිකියුරිටි සම්බන්ධයෙන් ඔයාලට ෆිෂින් ඊමේල් ඇනලයිස් එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට සම්පූර්ණයෙන්ම මේ සම්බන්ධයෙන් හොඳ නොලෙජ් එකක් ලබා ගන්න පුළුවන්. ඔයාලට ආපු ඊමේල් එක සම්බන්ධයෙන් කොහොමද ආවේ විස්තර ගොඩක් මේකේ හරහා ලබා ගන්න හැකියාවක් තියෙනවා. හරි, අපි දැන් බලමු ඊළඟ කාරණේ මොකක්ද කියලා. හරි යාළුවනේ, ඉතින් මෙන්න මේ කමාන්ඩ් එක through ඔයාලට හැකින් ටූල්ස් ගැන ගොඩක් ඉගෙන ගැනීමට හැකියාවක් දෙනවා. ඉතින් මෙන්න මේ කමාන්ඩ් එක ඔයාලට ලබා දෙන්න විතරයි තියෙන්නේ. මේ විදිහට බේසික් පෝට් ස්කෑන් එකකින් නම් අනිවාර්යෙන්ම ඔයාලට ඇඩ්වාන්ස් එක දක්වාම හොඳ රිසල්ට් එකක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ සයිට් එක සම්බන්ධව සෙල්ෆි ස්ටඩීස් කරන්න, ගොඩක් දේවල් හොයන්න, රිසර්ච් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් මේවා මතක තියාගන්න එඩියුකේෂනල් පර්පසස් වලට විතරක් යූස් කරන්න. ඉතින් අධ්‍යාපන වැඩ කටයුතු වලට විතරක් මේක යූස් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේ මේ හැකින් ටූල්ස් ගැන කතා කරද්දී අනිවාර්යෙන් මම මේ දේ කිව්වේ මොකද මේවා හොඳ විදිහට පාවිච්චි කරන්න අවශ්‍ය නිසා. හරි, ඊළඟ කතා කරනවා යාළුවනේ තවත් කාරණාවක් සම්බන්ධයෙන්. ඉතින් ඒ තමයි අපි දන්න ප්‍රධානම දෙයක් තමයි ඔය IP ඇඩ්‍රස් ගැන අපිට ඕන නම් මේකෙන් ස්කෑන් කරගෙන හැකියාවක් තියෙනවා. ඒ වගේම තව දෙයක් ගැන කතා කරොත් අපි දන්න ගොඩක් දේවල් තමයි ඔය එන්ක්‍රිප්ෂන් සහ ඩික්‍රිප්ෂන් කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතින් ඒ ලෙවල් IT කරපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම නැත්තම් කෝස් එක ෆලෝ කරන කෙනෙක් නම් ඔය එන්ක්‍රිප්ෂන් සහ ඩික්‍රිප්ෂන් ගැන දන්නවා වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් WhatsApp එකේ සාමාන්‍යයෙන් තියෙනවා නැත්නම් අපි කතා කරන බැංක් ඩීටේල්ස් වලට ඔය එන්ක්‍රිප්ෂන් කියන කාරණේ අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඉතින් ඔය එන්ක්‍රිප්ෂන් දැනගන්නත් අනිවාර්යෙන්ම මේ කමාන්ඩ් එකක් යූස් කරලා ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. හරි, ඊළඟට කතා කරමු යාළුවනේ තවත් කාරණාවක් තමයි ඔය ඔපරේටින් සිස්ටම් එක සම්බන්ධව තියෙන සිකියුරිටි එක සම්බන්ධයෙන්. ඉතින් ඔයාලට ඔපරේටින් සිස්ටම් එක ඔයා දාලා තියෙන OS එකේ සිකියුරිටි සම්බන්ධයෙන් මේක චෙක් කරගන්න හැකියාවක් තියෙනවා. හරි, ඉතින් ඔන්න ඔය කාරණා සම්බන්ධයෙන් තමයි මට අද කතා කරන්න අවස්ථාවක් ලබා ගන්න ඕන වුණේ. ඉතින් AI එක හැකියි ඉගෙන ගන්න කැමති වාට අනිවාර්යයෙන්ම මේ සයිට් එක through ගොඩක් වැඩ පාසු කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් තවත් කාරණා ගොඩක් තියෙනවා. ඉතින් ප්‍රසන්ටේෂන් වර්ක් ෆ්ලෝ එකක් කොහොමද හරියටම කරගන්නේ. ඉතින් මෙන්න මේ කාරණා ගොඩක් තව තියෙනවා. කෝඩ් ඇනලයිසිස් ඉතින් මතක් වෙනවා ගොඩක් ඒවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට කරන්න තියෙන යාළුවනේ මේ සයිට් එක through අනිවාර්යෙන්ම ඔයා ස්ටඩි කරන්න, හොඳට ඔයා ඩීප් සර්ච් කරන්න, ඔයාට අවශ්‍ය කරන ඕනම දෙයක් කියලා කියන්නේ අනිවාර්යෙන්ම මේකෙන් ඔයාලට ගොඩක් හොඳ නොලෙජ් එකක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ සයිට් එක ගැන තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හොඳ අවුට්පුට් එකක් ඔයාලට ලබා දෙන්න හැකියාවක් ලැබුණා කියලා මම හිතනවා. ඉතින් අනිවාර්යෙන්ම අපේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් මේ වගේ වීඩියෝස් ගොඩක් මම ඔයාලට අරන් එන්නම්. ඉතින් අපේ කලින් වීඩියෝ එකේ කතා කරා කොහොමද නීෂ් එකක් සම්බන්ධව වැඩ කටයුතු කරන විදිය. ඒ වගේම මගේ මේ වීඩියෝ එකෙන් පස්සේ මම අරන් එන්නම් තව වීඩියෝ එකක් part 2 හැටියට. ඒකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද මේ ethical hacking සහ cyber security සම්බන්ධයෙන් ඔයා free website එකක් through ඉගෙන ගන්න කියන කාරණේ. දැන් අපි කතා කරේ මේ search එකක් සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඔයාට අවශ්‍ය කරන දෙයක් හොයාගන්න විදියක්නේ. හැබැයි මම ඊළඟට අරන් එන්න කොහොමද A to Z ඔයා site එකක් through ඉගෙන ගන්න කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් බලන්න. මේ වීඩියෝ එකත් බලලා අනිවාර්යෙන්ම ඔයාගේ අදහසත් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ගොඩක් දේවල් මේ site එක through ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් යාළුවනේ අතට ගිහින් එන්නම්. ඔයාලා සියලු දෙනාටම වාසනාවන්ත සුබම සුබ දවසක්.